නමෝ තස්ස භගවතු අරහතු සම්මා
උදේ ඉඳලා මේ අම්මලා තාත්තලාට ටිකක් මහන්සි වෙලා ඉන්න අවස්ථාව. ඉතින් එහෙම වුණත් මේ මොහොතේ තියෙන මේ වටිනා කාලය දා වටිනා දේශනාවක් ධර්ම මාතෘකාවක් හැටියට තබාගෙන දේශනා කරන්න ආරම්භ කරා. අද මාතෘකාව තමයි පින්නතුනේ හේමක සූත්‍ර දේශනාව. දැන් හේමක සූත්‍ර දේශනාව කියන්නේ එක්තරා තරුණේ විවිධ ගුරුවරු ළඟට ගියා. විවිධ ගුරුවරු ළඟට ගිහින් ඒ තරුණයා මේ ධර්මයේ ගවේෂණය කරා. හැබැයි ඒ තරුණයාට ධර්මයේ ඒ සැනසීම අවබෝධ කරගන්න බැරුණා. ඒ කියන්නේ ඒ දේශනාවට හරි ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන දැන හැඳිනගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි ස්වාමීනි මේ ඔබ වහන්සේ මට මේ මොහොතේ නිවන දේශනාවක් දේශනා කරන්න. ඔබ වහන්සේ මට ඉච්ඡාසි අතීතේ උත්තර දෙන්න එපා. අතීතේ උත්තර දෙන්න එපා. ඒ වගේම තමයි ඉති භවිෂ්‍යති අනාගතේ උත්තර දෙන්නත් එපා. ඒ කියන්නේ අතීතේ උත්තර දෙනවා කියන්නේ පින්නතුනේ දැන් ගොඩක් අපි හිතන්නේ අතීතේ අපිට ගුණධර්ම පූර්ණේ කරගන්න බැරුණා. ඒ පිළිවෙත් රකින්න බැරුණා. ඉතින් ඒ නිසා අපිට අවබෝධය ළඟා කරගන්නට නොහැකි කියන අදහස තියෙනවා. මේ ඔක්කොම කර්මය තමයි කුසල කර්ම අපිට දියුණු කරගන්න බැරුණා කියන්නේ. ඒ නිසා මේ තරුණයා සිහිපත් කරලා අතීතේ මන උත්තර දෙන්න එපා. ඉති භවිෂ්‍යති අනාගතේ උත්තර දෙන්නත් එපා. අනාගතේ උත්තර දෙන්නත් එපා. මේ මොහොතේ මේ කුසල් වැඩුවොත් අනාගතේ නිවන අවබෝධ වෙයි කියලා මට සිහිපත් කරන්න එපා. මට මේ මොහොතේම නිවන දේශනාවක් දේශනා කරන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හේමක තරුණ මුල් කරගෙන ඉතා වටිනා දේශනාවක් සිද්ධ කරා. ඒ තමයි පින්නතුනේ ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු හේමක චන්ද රාග විනෝදනං නිබ්බාන පදමඤ්ඤුතං කියන. පින්වත් හේමක යම්කිසි කෙනෙක් මේ මොහොතේ Tamanට පේන මේ මොහොතේ ඇහෙන මේ මොහොතේ තමන්ගේ ශරීරය දිව ඒ වගේම නාසය මුල් කරගෙන ආරම්භ වෙනකොට ඒ වගේම තමයි විඤ්ඤාත ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාත. විඤ්ඤාත කියන්නේ හිතේ තියෙන සිතිවිලි. මෙන්න මේ හතර අවස්ථාව තුළ තමන්ට සිතිවිලි හට ගන්නකොට තමන් ඒකට තෘෂ්ණාවෙන් වටිනාකම් දෙන්නේ නැත්නම් අන්න ඒකට කියනවා මේ මොහොතේ නිවන මාර්ගය කියලා. දැන් පින්නතුනි තේරුම් ගන්න මෙතන මෙහෙම කිව්වහම අපහැදිලි වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි දැන් ඔබ අප හැමදෙනාම හිතානේ ඉන්නවා අපිට එදිනදා මේ අපි අත්විඳින දේවල් මේ බාහිර දේවල් නිසා තමයි අපිට එහෙම දේවල් වෙන්නේ කියලා. දැන් අපි සතුටු වෙනකොට හිතන්නේ අපේ ළඟ අය නිසා. මම කැමති අරමුණු මට දකින්නකොට ස්පර්ශය කරනකොට ඒ නාසය දිව ශරීරය මුල් කරගෙන මට කැමති අරමුණු ආවා කියලා තමයි අපි හිතන්නේ. එතකොට දැන් කෑම බලන්න දැන් කෑම ගත්තාම අපි හිතන්නේ ඒ කෑමක නිසා තමයි රස දැනෙන්නේ කියලා නේ. එතකොට දැන් උදාහරණයක් කියනවා නම් දැන් අද දැසන දානේ මොකද තියෙන්නේ මේ අපලන්නේ නේද? මොනවල කියන දානේ මොකයි කියලා. එතකොට ඒ දානේ ගත්තා. ඒ කියන්නේ ඒ එකම දානේ අපි ඔක්කොටම එකම රසයක් නෙවෙයි දැනලා තියෙන්නේ උදේ නම් බලන්න. වෙනස් රසයක්. එක එක්කෙනාට පොඩි වෙනසක් හරි ඇතුව තමයි රස දැනෙන්නේ. එතකොට දැන් අපි සමහර අය කියන ඒ කෑම හොඳයි ඒ කෑම හොඳ නැහැ කියලා කියන්නේ. දැන් දූරියක් ගෙඩියක් වගේම ගත්තාම සමහර අය හොය කනවනේ. සමහර අය කියන පැත්ත පළාතවත් ගේන්න එපා, ගෙදර මායිමුවත් ගේන්න එපා කියලා කියනවා. එහෙම කියනවා. එතකොට දැන් දූරියක් ගෙඩියේ නම් රස තියෙන්නේ හැම කෙනාට මේ රස දැනෙන්න බෑ. එහෙම දැනෙන්නේ නැහැ. ඒ සුවඳක් කියන්නේ හැම කණයිනේ සුවඳයි කියනවා. මම දූරියක් වළඳන එකයි කිව්වේ. එතකොට ඒ සුවඳ තියෙන ස්වභාවයේ ඒ අනිත් අයට දැනෙන්නේ එකම ගෙඩියේ.
එහෙනම් මේක තේරුම් ගන්න පින්නතුනි මේ අපිට දැනෙන රසය අපි සතුටු වෙන එක, අපි දුක් වෙන එක, මේ තරහ යන එක, කේන්ති යන එක කියන මේවා පින්නතුනි ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මම කරනවා, මට දැනෙනවා, මට දුක හිතෙනවා, මට සතුටු වෙනවා කියන අදහසක්. ඒක සම්මුති කතාවක්. ඒක කමන්නේ මොකද තවම ප්‍රධාන නිසා. හැබැයි මෙතන සිහිපත් කරන එකම දේ තමයි අපි පින්නතුනි අපිට එහෙම අරමුණු වෙනවා නම් ඒ අරමුණු වලට හේතුව පෙර භවයන් වල ඉඳලා මේ ඉපදුන දා ඉඳලා මේ මොහොත දක්වාම අපි යෝනිස මානසිකාරයෙන් වගේ අයෝනිස මානසිකාරයෙන් අරමුණු පරිහරණය කිරීමේ නිසා ඒකට ගැළපෙන කුසල අකුසල් අරමුණු අපේ අනුසේ විඥානයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අනුසේ වශයෙන් විඥානයත් එක්ක හිතේ තියෙන නිසා අරමුණක් එනකොට මොකද වෙන්නේ? ඒ අරමුණක් එනකොට Tamanට ගැළපෙන අරමුණක් ආවොත් ඒ Tamanගේ ඇතුලේ තියෙන සිතුවිලි තමයි මතුවෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම ලෝභ දේශ මොහ කියලා කියන්නේ ලෝභ කියන්නේ මොකක්ද? ආදරය, සෙනෙහස, ලෙන්ගත්කම මේ භෞතික දේවල් වලට කැමති මේ ඔක්කොම ලෝභ කුසල මූලය. ඒතකොට අපි යම්කිසි කෙනෙක් වින්නතුනේ මෙතන සිහිපත් කරන දෙයක් තමයි යම්කිසි කෙනෙකුට ඒ විදියට අරමුණු ඇතිව ඉන්න ඒ අරමුණු තියෙන ළඟමයක් තියෙනවා. තමන් ඒ ක්‍රිය මනාපයත් එක තමයි අරමුණු ඇති වෙන්නේ. එතකොට ඒ අයගේ වෙනසක් ඇති වුණාට පස්සේ වෙන්නේ ඒ අය වෙනස් වුණා නිසා නෙවෙයි පින්නතුන්ට මේ දුක ඇති වෙන්නේ. දුක ඇති වෙන්නේ තමන් අරමුණු කියන එක ඒ අරමුණු ඒ කියන්නේ ලෙන්ගත්කම ආදරය වගේ සිතුවිලි අසීමිතව තමන්ගේ හිතට ගත්ත නිසා. දැන් ඔය සංවේදී දුක හිතනවා, එහෙම ඇඬෙනවා, එහෙම කියන්නේ පින්නතුනි අර අපි යම් කිසි අපේ ළඟම ඉන්න අය මුල් කරගෙන අපි සිතුවිලි ඇති කරගෙන තියෙන අපේ කියන්නේ අපේ ඒක හොඳ දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ මේ ධර්මයේ තුල ඒක විතරක්ම නෙවෙයි හොඳ. හැබැයි අපි මේ ජීවිතේ වගේම පෙර භවයන් වල අපි ඒ විදිහට දේවල් පුරුදු කරගන්නවා. දැන් ඔය පින්වන්ත අය කියලා කියන්නේ ඒගොල්ලෝ පිළිවෙලට ඉන්නවා. ඒගොල්ලෝ අර වැදගත් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒවා කියන්නේ පිළිතුරු සසර ගෙනාවලා තියෙන ඒ පාරමී ගුණ. දේවතල වගේ එහෙම දැන් වල හිටපුවා එහෙම පිළිවෙලයි. මනුස්ස තලෙන්වත් ඉතින් ගුණේ මාපත්ව ඉන්නවා. හැබැයි සමහරව ඩිරෙක්ට් ෆ්ලයිට් එකෙන් අපායෙ ඉඳලා ආපු කට්ටිය එහෙම ගතියක් නෑ සමහර අය නේ. මොනවල ඒ සිලින්ඩර් වගේ කරගෙන අපි දොස් කියෝ වගේ නේද? අපි මොකද කියලාත් නැහැ. ඒතර සමහර අය ඉන්නවා කියන්නේ පුතඥන වර්ගයේ අපිට කේන්ති යන්න පුළුවන්. නම් සමහර අය නිතරම ඉපදවන දාන්න මේ යනකම් නිකන් ගැටීමකට වගේ එහෙම ඉන්නන ගැටෙනවා වගේ. දැන් මෙතන කියන දෙයක් තමයි කියන අපි හැමදෙනාගේම මේ සිතේ සිතුවිලි කියන ඒවා මේ ඊයේ පෙරේද ඇතුළේම විතරක් නෙමෙයි. අපි යෝනිස්ස මානසිකාරයෙන් අයෝනිස්ස මානසිකාරයෙන් සංසාරේ පුරාවටම පුරුදු කරගත්ත සිතුවිලි වලට අනුව තමයි අපිට මේ මොහොතේ තුල දුක සතුට කියන ඔක්කොම ඇති වෙන දෙයක් නිසා නෙවෙයි. දැන් මම කියනවා දැන් අපි කියනවා මම අඬනවා මට ඇඬෙනවා. දැන් මම ඒතකොට මට කියන්න පුළුවන් දැන් මම අඬනවා නම් දැන් කවුරු හරි කියනවා මම අඬනවා නම් ඇත්තටම මම අඬනවා. දැන් මම අඬනවා කියලා ඒ කෙනා කියනවනම් අපි කියන ඕන වෙලාවක යාට අඬන්න පුළුවන් වෙනවා. හොඳයි බණ යනද ඊදේක තේරෙන්නේ නැතත් බලාගෙන. එතකොට මම යන අතරතුර මොකක්ද කියන්නේ මෙතන පැහැදිලි කරන දෙයක් තමයි පිළිතුරේ. දැන් මම අඬනවා නම් මම කියනවා අඬන්න කියලා. අඬන්න පුළුවන්ද කාටවත් පිටින්? අඬන්න බෑනේ. දැන් මම අඬනවා කියලා කියනවා අපිට ඕන වෙලාවක අඬන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපිට එහෙම අඬන්න බෑ. ඇයි අඬන්න බැරි? අන්නෝක තමයි තේරුම් ගන්න. අපිට පින්නතුනේ ඇඬීමට සම්බන්ධ සිතුවිලි තියෙනවා. සතුටට කියන ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ අපිට කුසල අකුසල ඇතිවෙන මේ සිතුවිලි තියෙනවා. හැබැයි මේ හේමක කියන සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරන්නේ ඒ සිතුවිලි තිබ්බටම බෑ. ඒ සිතුවිලි තිබ්බටම නැවත සිතුවිලි හටගන්නේ. ඒ සිතුවිලි වලට ගැළපෙන අරමුණක් මේ මොහොතේ අරමුණක් පේන්න ඕන. දැන් අපිට සිතුවිලි හටගන්නේ හතර ආකාරයකට.
ක්‍රම හතරකට. ඒක තමයි පේනමානයි. දැන් අපිට පින්නන්නේ දැන් මේ තමන් මෙතන දේශනාව ශ්‍රවණය කරන පින්නන. එතන තමන් අකමැති අය මේ මොහොතේ නැහැ. හැබැයි මෙතන නැති නිසා තමන්ට එයා පිළිවෙල මතකයක් තියෙනවා. හැබැයි වැඩියෙන් සිතුවිලි ඇති වෙන්නේ මොකද එයා මෙතන නැති නිසා. අපි අකමැති අය කොච්චර අපේ අවට එහෙම ඉන්නවද ගෙවල් සමීපෙම ඉන්නවද? හැබැයි මේ වෙලාවේ එයා නැහැ. මේ වෙලාවේ එයා නැති නිසා අපිට ගැටීම කියන කෙනවද අත්තරම දැක්ක ගන්න වෙනවා වගේ. එහෙම නේද? එහෙම ඉන්නේ නැහැ බින. ඇයි එන්නේ නැත්තේ? ධර්මයේ තුල පැහැදිලි කරන්නේ අපේ හිතේ ගැටීමට සම්බන්ධ සිතුවිලි තියෙනවා. හැබැයි පින්නතුනි ඒ ගැටීමට සම්බන්ධ සිතුවිලි අර ඇතුලේ මතුවෙන්නේ ඒකට අනුරූපව රූපයක් මේ මොහොතේ දැක්කොත් විතරයි. ඒ වගේම තමයි මේ මොහොතේ පේන දේවල් එක්ක තමයි සිතුවිලි නැවත හටගන්නේ. පේන දේ ඇහෙන දේවල් කියනවා. දැන් අපි අපේ පින්නතු හොඳ ගීතේම ඒ කාලේ පැරණි කාලේ ගීතේම නේද? නන්දාමාලි මහත්මියගේ ගීතේම අහලා තියෙන්නේ නමරදේව මහත්මිය. ලුණෝයි බතුයි කමුතු කියනම ගීත තියෙනවා නේද? යනවාන මං අරන් මොකද කියලා කියනවා නේද? නන්දාමාලි මහත්මිය ඒ කාලේ යන ගීතේ. එතකොට දැන් අපි දැන් ওই ගීතේ කියන එක දැන් මෙතන ඇහෙන්නේ නැහැ. හැබැයි පින්නතුන්න මොකක් හරි සන්නාලියනේ හරි මොනවාරි ගීතයක් මතක එකක්. නැත්නම් ජෝතිපාල මහත්තයාගේ ගීතයක් නේද? මම ගන්න මේ කියන ගීතේ තියෙනවා නේද? එතකොට පොඩ මතකයි. ඒ වාහන වල යනකොට ඇහෙනවා. එතකොට දැන් මේ මොහොතේ ගීතේ ඒවා මතකයි. හැබැයි ඇහෙන්නේ නැති නිසා ඒක මුල් කරගෙන සිද්ධ වෙනවා. නෑ. හැබැයි මේ බණ ඉවරන ගාම ජෝතිපාල මහත්තයා ගීතයක් දානවා. අන්න එතකොට ඒ ගීත මුල් කරගෙන අපි අතීතයේ සිතුවිලි හට මේ රටාවන් අපේ හිතට ඇතුළත් වෙලා තියෙන නිසා ඒවා හොඳයි හරි මේ ස්වභාවික මට්ටමේ ගීත කියලා ඒකට අනුරූපීව සිතුවිලි අපේ හිතේ අර හටගෙන තියෙන නිසා ඒක ඇහෙන මොහොතේම අපිට නැවත සිතුවිලි හටගන්නවනේ. හැබැයි ඒ ගීත රස විඳලා අපිට සිතුවිලි හටගෙන නැත්තම් මොනතරම් ගීත ඇහුණත් අපිට කවදාකවත් ඒ වගේ සිතුවිලි හටගන්නේ නැහැ. එහෙනම් මෙතන කියන්නේ පින්නතුනි අපිට සද්දේ කියන එක මුල් කරගෙන සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා හැටියට අරමුණු නැවෙන්නේ. මේ අරමුණු තියෙනවා. ඒ අරමුණු වලට සාපේක්ෂව තමයි අපිට ගැටීම, ඇලීම කියන ඇති වෙන්නේ. දැන් අපේ හිතේ ඇත්තටම ගැටීමට සම්බන්ධ සිතුවිලි අඩු වෙනවා. අපිට මොනතරම් කරදර කරපු කෙනෙක් අපිට ඉදිරියට මොන ගැහුණත් අපිට ගැටීම ඇති වෙන්නේ. දැන් රහතන් වහන්සේලා, නිග්‍රේ සුත්තමයන් වහන්සේලා ඒ උන්වහන්සේලාට අපිට වගේම අරමුණු දැනෙනවා. දැන් සරියුත් මහ රහතන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට එක බමුණෙක් ඇවිල්ලා පහරක් කෙලලා. උන්වහන්සේට වේදනාව දැනුණා. හැබැයි උන්වහන්සේට වේදනාව දැනුවට උන්වහන්සේලාගේ සියලුම ක්ලේශයන් අර සේනහස ලෙන්ගත්කම ලෝභ දේශ මොහ වගේ මේ වගේ සියලුම අකුසල ක්ලේශ ධර්මයන් සම්පූර්ණව ප්‍රහීන කරන්නේ. ඒ ප්‍රහීන කරපු නිසා උන්වහන්සේලාට කවුරු හරි මොනවාරි ප්‍රතිචාර දක්වාම උන්වහන්සේලාට දැනෙනවා. දැනෙන උනාට ඒකට උපාදානයක් ඇති වෙනවා. තණ්හාවක් ඇති වෙනවා. ඒ නිසා අර බමුණා පහරක් කෙල්ල කරා. නමුත් හැරිලවත් බලන්න නැතුව ගියා. පස්සේ බමුණා සමා වෙන්න කියලා මේ සමාවරන් දානෙට පූජා කළා තියෙනවා. මොකද ඒ කාලේ කතාවක් ගියා රහතන් වහන්සේලාට කෙලෙස් නැහැ කියලා. ඒක ඉවසීම, කරුණාව මේ වගේ දේවල් තියෙනවා. ඒක ඇත්තද කියලා බලන්න තමයි පහරක් කෙනෙක්. දැන් බලන්නකො එහෙම දැන් මේ අම්මා කෙනෙක් සමාදම් වෙලා ඉවර වෙනකොට සපෝටි ගෙදර යනකොට කවුරුහරි මොනවාරි කිව්වොත් නේද? ඔන්න ඔයාලට සොපිනවනම් මේ කිව්වනේ මාර කතාවක්. ඔය ඉන්නනේ BBC වාර්තාකාරණියම නේද? තියෙන්නේ. එහෙම තියෙනවා අල් ජසීරා එහෙම නේද? ඒතකොට යනකොටම කියනවා කියලාත් දැන්. හැබැයි ඒක කිව්වා කියලා. Tamante ඒක ඔළුවට ආපු ගාම එන්නද මුකුත් කේන්තියක් වයිද? ඒ තමන් අකමැති කෙනෙක් මෙහෙම කිව්වා කියලා වෙන කෙනෙක් කිව්වම එන්නද? එක්ක ඔයා අකමැති කෙනෙක් හරි තමන්ට මොනවද මොනවද කිව්වම එන්නද? එනවා කියන්නේ මොනවද කියලා මම යහන්නේ දැන්. දෙවෙනි එක. ඒක දැන් මේ යහන්නේ. කේන්ති එනවා කියලා දෙයක් නැහැ. අපේ ඇතුලේ ගැටීමට සම්බන්ධ සිතුවිලි ඇවිස්සීම තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. ඒක තමයි වෙන්නේ. ඔය අපි සතුටු වුණත් දුක් වුණත් ඇඬුවත්
අපිට සෙනෙහවංශකමයි කියලා ඔක්කොම කියන්නේ අපිම ඇති කරගත්ත සිතුවිලි ඒ මොහොතේ ඇවිස්සෙනවා අපිට. අපිම පිටිකොටලා අපිම පොල් කඩලා ගයනකලා පොල් මිදිකලා අපිම ආප්පයක් පුච්චලා අපිම කනවා වගේ වැඩක් කරනවා. ඒ කියන්නේ මොකද? අපි හොඳ මට්ටමේ ඉන්නවා. එතකොට බාහිර අරමුණක් එනකොට ඒ මොහොතේ අපේ හිතේ තියෙන සිතුවිලි වලට අනුව අපි ඒ මොහොතේ ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර දක්වනකොට කෙලෙස් ඇති වෙන්නේ හතර අවස්ථා හතරක. එහෙම නැතුව කොච්චර කෙලෙස් සිතුවිලි තිබ්බත් අපිට සිතුවිලි ගලන්නේ ඒ මට්ටමේ ගලන්නේ. එතකොට පළවෙනි එක තමයි මේ මොහොතේ පේන්න ඕනේ අරූප. මේ මොහොතේ ඇහෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ මොහොතේ පින්නතුනි Tamanට විඳින්න ඕනේ. විඳිනවා කියන්නේ නාසය දිව ශරීරයේ මුල් කරගෙන අපිට අරමුණු වෙනවා. අන්න ඒක තමයි මුත කියලා කියන්නේ. එතකොට ඒවා මුල් කරගෙනත් අරමුණු වෙනවා. දැන් පින්නතු පාඩු තේරලා දැන් මහාසී වගේ දැනනවා නේද? ඒ මහාසී දැනෙන්නේ කොහෙටද? මුලින්ම ශරීරයේ ටිකක් දේදලා මෙහෙම දියවට එනවා. හැබැයි ඇත්තටම පින්නතුනි ඒ ශරීරය වෙනස් ඒ ශරීරයට නෙමෙයි මහාසී ඇති. මේ ශරීරයේ එක දිගට මෙහෙම පවත්වාගෙන ඉන්නකොට ඒක ඇති වෙන්නේ අපේ හිතට. අපි හිතන්නේ මටද මේ එකට අමාරුයි එහෙම කියලා. දැන් දාඩිය දානවා. දාඩිය දාන්නේ කොහෙද? ශරීරෙට. එතකොට දාඩිය දානවා කියන එක දැනෙන්නේ හිතට. දැන් අපි නිින්ද ගියාට පස්සේ දාඩිය දානවා. අපිට මතකයිද? මතක නැහැ. ඇයි මේ මොහොතේ අපේ ඉන්ද්‍රියන් මේ අපිට දැනෙන්නේ ශරීරයෙන් පිළිවෙල දැනීමක් නේ. දැන් අපි නිදාගෙන ඉන්නකොට ඔය මේ පොඩි පොඩි සත්ත්වය මූණේ ඇවිල්ලා වහල යනවා. කැරපොත් වෙන්න පුළුවන්. මුල සංචාරය වෙන්න පුළුවන් නේද? ඔය එක එක සත්ත්වයලා නිදාගෙන උදේ ලාම්ප් එක තියලා නැගිටලා යන්න පුළුවන් ඔළුවට. හැබැයි අපි දැන් දන්නේ නැති නිසා අපි මුකුත් දන්නේ නැහැ උදේ නැගිටලා ඉන්නවා. හැබැයි සජීවීව දැක්කම අපි බය වෙනවා නේද? අපි අප්‍රසන්න බවක් වෙන්නනවා. ඒතකොට අන්න ඒකයි. දැන් ඒතර බලන්න මුත කියලා කියන්නේ මොකක්ද? අර ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැති වෙලාවට කොච්චර අරමුණු ආවත් අපිට සිතුවිලි හට ගන්නවා. හැබැයි ඒ ඉන්ද්‍රියන් වැඩ කරනකොට අපිට සිතුවිලි එනවා. ඒතර පිළිතුරු ධර්මයේ උගන්වනවා අපිට අපේ ඇතුලේ මේ අපි ඇති කරගත්ත සිතුවිලි තියෙනවා. හැබැයි ඒ සිතුවිලි ඇවිස්සෙන එක තමයි දුක සතුට මේ කලකිරෙනවා එපා වෙනවා මේ ඔක්කොම වෙන්නේ. ඒක එහෙම තිබුණා ඒවා ඇති වෙන්නේ පිළිතුරු මේ මොහොතේ අපිට මේ වේදමානේ රූප ඇති පේනකොට මේ මොහොතේ ශබ්දයක් ඇහෙනකොට මේ මොහොතේ අපිට වින්දනයක් දැනෙනකොට තමයි අරමුණු වෙන්නේ. හතරවෙනි කාරණය තමයි මේ මොහොතේ හිතේ තියෙන සිතුවිලි වලට අනුව තමයි නැවත අපිට සිතුවිලි හටගන්නේ. මොකද අපේ හිතේ ස්වභාවයක් තියෙන අපි නැතුනි මානසිකාර සම්භව සම්වේදන. එක ආයතනයකට අපේ හිතේ වටිනාකමත් එක්ක විඥානය සම්බන්ධ වුණාම දැන් අපි උදාහරණයක් වශයෙන් සිහිපත් කරොත් අපි ඇහෙන් ශබ්ද ඇහෙන් රූප බලන මොහොතේ ඇහැට වටිනාකම් දෙමින් රූප බලන මොහොතේ පින්නතුනේ අපිට කොච්චර ශබ්දයවත් ඒ තුල සිතුවිලි හඳගන්නේ නැහැ. දැන් අපි එක මොහොතක හිතට පුළුවන් වෙන්නේ එක සිතුවිල්ලක් තමයි ඉන්ද්‍රියානුබද්ධව අපිට ඇති කරන්නේ. දැන් මේ වෙලාවවත් පින්නතුන්ට රූපයක් පේනවා ශබ්දයක් එනවා. හැබැයි මේ දෙක තුලම අපිට සිහිය තියෙනවා නම් දෙකටම ඒක වේගයෙන් අපිට දෙකෙන්ම සිතුවිලි එනවා. හැබැයි මේ වෙලාවේ පින්නතුන් දැන් මේ රූපයක් තියෙනවා ශබ්දයකුත් ඇහෙනවා වෙන දේවලුත් ඇහෙනවා. එතකොට ඒ ඔක්කොටම වටිනාකම් දෙන්නේ නැතුව හිතට වටිනාකම් දුන්නොත් මොකද වෙන්නේ? අන්න ඒකට තමයි කියන්නේ කල්පනා කරනවා. හිතට වටිනාකම් දුන්න ගමන්ම මොනවද මතක්? අතීත දේවල් මතක් වෙනවා. අද උදේ ඉඳලා දේවල් ටීවී එක දාලා වගේ දැන් මේ බලනවා වගේ අඩවන්නෝ දෙනදී නේද? ඊදෙකුත් තියෙනවනේ. ඒ වගේ විදිහට Tamanට මේක වෙන්නේ. එතකොට ගියේ පෙරේදා වුණ දේවල්. එතකොට දැන් අනේ ඔය දොරවලාවක් දැන් මොනුරා දුන්නේ සමුතිකා ටික රුපියල් 2000 තියෙන උගයි දැන් මොනුරා ඊළා වගේ දේවල් එනවා. එතකොට හෙට තියෙන දේවල් වලට අරමුණු වෙනවා. ඇයි එහෙම ඒ අතීතයේ ගත්ත සිතුවිලි ඇවිස්සෙන එක තමයි මතක යන්නේ. ඇයි එහෙම කල්පනා කරනවා කියන්නේ ඇවිස්සෙනවා කියන්නේ. මේ වෙලාවේ අහන්න වගේ බලාගෙන වගේ හිතියට පින්නතුන්ගේ
එහෙම නැතුව හිතට වටිනාකම දුන්නොත් වෙන්නේ මොකද්ද? හිත ඔහේ අරමුණු ගන්න ඇතුලේ තියෙන අරමුණු ඇවිස්සෙනවා. ඒ නිසා තේරුම් ගන්න වෙනතුනි ධර්මයේ තුල පැහැදිලි කරන්නේ අපි ඔක්කොම සංසාරේ පුරාවට අර උප්පත්ති ස්ථානින් ධර්මයේ ඒ මොහොත ගත කරේ නැති නිසා අපිට අකුසල රැස් වෙලා තියෙනවා. අකුසල කියන්නේ ලෝභ දේශ මොහ ආදී ක්ලේශ. ඒ ක්ලේශ සිටිවිලි අනුශේ වශයෙන් අපේ හිතත් එක්ක පවතින. ඒ හිතත් එක්ක පවතිනකොට ඒකට ගැළපෙන අපි කියමු අපිට ගොඩාක් සිටිවිලි තියෙනවා. ඒකට අනුරූපව බාහිරින් අරමුණක් එනකොට තමයි අපි සතුටු වෙනවද දුක් වෙනවද ගැටෙනවද ගැටෙන්නේ නැද්ද ඇලෙනවද ඇලෙන්නේ නැද්ද කියලා චිත්තානුපස්සනාවේ තියෙන 16 ආකාරව අතුළු විවිධ ක්ලේශ සිතුවිලි අපේ හිතේ හට ගන්නවා. එතකොට පින්නතුනි ඔන්න ඔය විදිහට තමන් යම් කිසි කෙනෙක් මේ අනිත් කෙනා නිසාවත් මේ කෑම නිසාවත් මේ ශබ්දේ නිසාවත් නෙවෙයි. ඒක හේතුවක් විතරයි. හැබැයි මේ ඔක්කොම මේවට ගැළපෙන අරමුණු සංසාරේ පුරාවට සහ මේ ඉපදුන දා ඉඳලම මමම ඇති කරගත්ත සිතුවිලි නිසා තමයි මේ විදිහට අරමුණු මේ සිතුවිලි පහළ වෙන්නේ කියන අවබෝධය තියෙනවා නම් අන්න ඒ අවබෝධයෙන් තමයි සක්කාය දිට්ඨිය ඛණ්ඩනය කරනවා. පංච උපාදානස්කන්ධේ වලදවා ගන්න නැහැ කියන්නේ ඕකයි. දැන් කාටවත් කියන්න බෑ මම hina වෙනවා. මම නෙවෙයි hina වෙන්නේ. මම hina වීමට සම්බන්ධ සිතුවිලි ඇති කරගෙන තියෙනවා. ඔය ආත්මෝ කිව්වට මට hina වෙන්නේ කියලා කියයි. නේද? අපි තමයි hina වෙන්නේ. හැබැයි සිනහවට සම්බන්ධ මොකද අරමුණුත් එක්ක අපි ඉඳලා ඒ අරමුණු වැරද්දලා ඒකට සම්බන්ධ සිතුවිලි තියෙනවා. එහෙම නැත්නම් හැම කෙනාම එහෙම hina වෙනවා. සමහර අයට හරිය අමාරුයි. නේද අපි? hina වෙන්නේ ආසාව කරනවා. සමහර අය. හරි ආසයි hina වෙනවා. hina වෙන්නේ. එතකොට ඒක බෑ පිටු. දැන් මේ පිටහම වලට බලෙන් අරගෙන පුළුවන්ද? එයාගේ සිතුවිලි නැත්තම් මේවට එයාට මේ ඉන්ද්‍රිය බල ධර්ම වගේ ගුණ ධර්ම ඇති වෙන්නේ. ඒ සසර පුරුදු කරපු දේවල් මේ ජීවිතේ තමන් පුරුදු කරපු හැටි. එතකොට දැන් සමහර ඉන්න දරුවෝ හැම කෙනාම එක වගේ නෑ. එතකොට සහෝදර සහෝදරයෝ හැම කෙනාම ආදරයෙන් ඉන්නවද එක අම්මා ළඟ පුදුනාගේ? නෑ. ඇයි? ඒ කෙනා ගෙනාවු සිතුවිලි රටාවක් ගෙනාවු. ඒ ස්වභාවයට අනුව තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. දැන් අපි කියමු එක්කෙනෙක් කෙනා කෙනෙක්ම දිව්‍ය ලෝකේ අම්මා කෙනෙක් ළඟ ඉපදෙන. හැබැයි එක දරුවෙක් කෙනා ඩිරෙක්ට් ෆ්ලයිට් එකේ අපායද. ඒතොර ඒ දෙන්න ගැලපෙනවද? නෑ. අදහස් ගැලපෙන්නේ නෑ. සිතුවිලි ගැලපෙන්නේ. අන්න එවැනි අය තමයි අර ඒක මේ කවුරුත් ප්ලෑන් කරලා සැලසුම් කරලා කරන දෙයක් නෙවෙයි. එහෙම අය ගැලපෙන්නේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ප්‍රඥාව අධික සරියුත් මහ රහතන් වහන්සේ සමීපේ කවුද හිටියේ පින්නද? ඒ ප්‍රඥාවට සම්බන්ධ ඒ ශ්‍රාවකයන් වහන්සේ මතකයට සම්බන්ධව ආනන්ද ස්වාමීන් වහන්සේ ඇසුරු කරේ මතකයට සම්බන්ධ ස්වාමීන් ස්මරණයෙන් දක්ෂ හාමුදුරන් වහන්සේ. ඒ වගේ Tamanda ගැළපෙන අය තමයි මේ ජීවිතේ වුණාගෙන. ඒව බලෙන් ගන්න බෑ. ඒව පුළුවන් අර යුතුයකම් කරලා සල්ලි එහෙම වේදන් කරාම ඒගොල්ලෝ કૃතිමව ඉන්නවා. ඇත්තටම නෙවෙයි. કૃතිමව ඉන්නවා විතර. දැන් සමහර අය Tamanda එහෙම නැතුණාම ඉන්නවද කලෙකෝ? නෑනේ අසරු Tamanda මොකක් හරි අසරේ වුණාම කලින් වගේ නෑ. එහෙම ඉන්නවා. ඉතින් ඒක තමයි ඇත්ත ඉතින්. හැබැයි ඇත්තටම දෙන්නේ ගැළපෙනවා නම් ඒ ගුණවන්ත සිතුවිලි තියෙනවා හැමදාටම පින්නතුනේ එයා වෙනස් වන්නේ. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා ධර්මයේ තුල පැහැදිලි කරන්නේ ගැළපෙන අය මොන ගැහරුණා ඒක සසර පිටකමක් ගැළපෙන්නේ නැති අය මොන ගැහරුණා නැතත් ඒ එහෙමයි ඉන්නවා චිත්ත පීඩාගෙන දෙනවා නම් ඒක කමටහනක් හැටියට මෙනෙහි කරන්න කියනවා. චිත්ත පීඩා ඇති වෙනකොට Taman ගැටෙනවා නම් දුකටපත් වෙනවා නම් ඒකත් හිතන්න Tamanම ඇති කරගත්ත මේ පුරාණ කර්ම ස්වභාවයක් තමයි කියලා Taman තේරුම්. දැන් මේ ලෝකේ කතා කරන්නේ බාහිර ප්‍රශ්නයක් ගැනම විතරයි. හැබැයි බුදු කෙනෙක් අද වගේ දවසක අවබෝධ කරගත්ත විදර්ශනා ධර්මයේ තුල පැහැදිලි මොකක්ද? බාහිර ලෝකයේම නෙමෙයි ප්‍රශ්නේ. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ Tamanගේ හිත තුල තියෙන උන්වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්නතුනි මේ හේමක කියන තරුණයාට දේශනා කරනවා මේ අපි සතුටින් අපි දකින්නවා අපිට ඇහෙනවා අපිට දැනෙනවා අපි හිතනවා කියලා දෙයක් නෙමෙයි. මේ තමන් ඇති කරගත්ත දේවල් වලට සාපේක්ෂව අරමුණක් ඇති වෙනකොට අන්න අපේ හිත ඇවිස්සීම තමයි මුලින්ම
අපි දුක් වෙනවා සතුටු වෙනවා මේ ආදි වශයෙන් පවසන්නේ. ඒ නිසා මේ මොහොතේ ඔබට අරමුණු එනකොට ඒවට කෙලෙස් වටිනාකම් දෙන්නේ. කෙලෙස් වටිනාකම් දෙන්නේ නැත්තම් ඕනම කෙනෙකුට ඒ මොහොතේ අවබෝධයටපත් වෙන්න පුළුවන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කෙලෙස් වටිනාකම්, තණ්හාවට වටිනාකම්, තෘෂ්ණා සාගතව අරමුණු පරිහරණය කරනවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. යම්කිසි කෙනෙක් පින්නතුන් මේ අරමුණු එනකොට එයා දැනගන්න ඕනේ අවිද්‍යාව කියන්නේ තමන්ගේ සිතුවිලි තමයි මේ ඇවිස්සෙන්නේ කියලා දන්නේ නැතිකම. විද්‍යාව, ප්‍රඥාව, චක්කුම් උදපාදි ඥාන උදපාදි මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ප්‍රඥාව කියලා කියන්නේ අරමුණක් එනකොට මේ ඒකට ගැළපෙන අරමුණු මගේ හිත තුළ ඇවිස්සීම තමයි වෙන්නේ කියන කාරණාව පළමුවෙන්ම හිතන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පළමුවෙන්ම හිතන්න ඕනේ. ඒතකොට හේමක කියන තරුණයාට දේශනා කරනවා. එහෙම හිතලා දෙවණියට හිතන්න කිව්ව කොහොමද? අර පේනමානේ, ඇහෙනමානේ, දැනෙනමානේ හිතේ තියෙන ස්වභාවයට අනුව සිතිවිලි වල එනකොටම දෙවණි අවස්ථාවේ හිතන්න කියනවා. ඒ එනකොට ඊට පස්සේ තමයි දෙවෙනිවට අර චක්කුංචාවසෝ පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ පස්ස පච්චා වේදනා යම් වේදේති තං සංජානති මදුපිණ්ඩික සූත්‍රයේ දේශනා කරේ යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති පප්පපංචේති කියන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහට මුලින්ම සතුට වෙන එක, දුක් වෙන එක, කේන්ති ඇති වෙන එක කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ මමම ඇති කරගන්න. මේ මගේම සිතුවිලි ඇවිස්සීම කියන එක පළවෙනිම හිතන්න කියන්නේ. ඒ වගේම තමයි දෙවෙනියට කියනවා මේ මොහොතේ පේන දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල් සහ සිතේ සියන සිතුවිලි වලට අනුව අරමුණු එනකොට සුඛ දුක්ඛ අදුක්ඛම හැටියට අරමුණු එනකොට පින්නතුනේ දෙවෙනියට හිතන්න කියනවා උප්පත්ති ස්ථානය තුල මොකද කරන්නේ? අස්සාද ආදීනව නිස්සරණ හැටියට අරමුණු අවබෝධ කරගන්න. ඥානතෝ බස. ඒ කියන්නේ දැනගෙන පස්සතෝ කියන දකින්න අවබෝධ කරගන්න. ඒ කියන්නේ අස්සාද කියන්නේ මොකක්ද? ඒ අපිට සුඛ අරමුණු එනකොට ධර්මාන් ලෝකයෙන් මේ භෞතික දේවල් තමන්ගේ ජීවිතේ පිළිබඳ මේ ඔක්කොගේ විලෝ සතුටු වෙනවා. තමන් හොඳට ජීවත් වෙන්න සමපාසුව ජීවත් වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේ සතුටින් ඉන්න එපා කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ කාමසුඛල්ලිකානියෝගෙන් අයින් වෙන්න කියන්නේ සැප විඳින්න එපා කියලා නෙවෙයි. සමහර අය එතන විතරක් නවතිනවා. එතකොට එහෙම නැත්නම් මේ තමන්ට ලැබිලා තියෙන දේවල් ඒ සෝපාසු ජීවිත හොඳටම ගත කරගන්න. මොකද නිවන අවබෝධයෙන් හිත මුල් වුණා. හිත තමයි නිවන් දකින්නේ. ඒ නිසා මේ අත්ත කිලමතාණු යෝගයන් වලට යන්න එපා. බුදුරජාණන් වහන්සේ කවදාකවත් දේශනා කළ නැහැ පිළිතුර මේ ශරීරයට දුක් දීලා අවබෝධයටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තද වගේ දවසක එකකින් අයින් කරලා අවබෝධයටපත් වුණා. දැන් සමහර අය ඉන්නවා හැම දෙයක්ම අත්තරින් ටිකවා කියලා මම දන්නේ සමහර පාදකමරෙන්න මේ දත්ම දින්නේ. මට කිව්වා ස්වාමීන් වහන්සේ මේ මම බ්‍රස් එකක් අත්තරියා මේ දැන් කටේ දතුත් මැද්දේ දවසයි. මම කයිද අම්මා වෙනම් ඔබට පිළිපසකින් කතා කරමු. අම්මා නම් අත්හැරලා මේ නිවන් හරි දිව්‍ය ලෝකයට යයි මට ස්පීතාලයට සල්ලි නැහැ කියලා මට පිළිපදෙන්න. එහෙම කට්ටියක් තියෙනවා. එක අම්මා කෙනෙක්ව සල්ලි දෙකකින් නෑ නේද ස්වාමීන් වහන්සේ. මම සබක් ගාලා අත්තරියා. මම කයිද දෙයයන්ට බීදයි. ඒක බලනකොට ඒක එහෙම හොඳ නැහැ. අර හිතන්නේ ඒ අත්තරීම කියන්නේ මනසින් අත්තරින්න. එතකොට අරමුණක් එනකොට පින්නතුනි උප්පත්ති ස්ථානයේ අස්වාද ස්වභාවය තුල විතරක් නිවිනවා. හොඳට විදින ගම ආදීනව කියන්නේ මොකක්ද? අර මේ හොඳ ඉන්න තැන වැදගත් නැහැ. අඳින ඇතුම් වැදගත් නැහැ. අලදින ආභරණ වැදගත් වෙන්නේ නැහැ. සෝතාපන්න උඩ විසාකාව ලස්සනට අර මහලතා මේල පළඳනවා කලඳගෙන ආවිලදී. විහාරෙට එන්න. තමාරු පාසකම්මලා ඉන්න එක පළඳන එක බෝධි පූජා දිනවා ඒක බල බල කවුරුයිද කියලා. ඒක බෑග්ට දාන්න. අමාරුයි. ඒතකොට ඒක පළඳන ඉන්නවද නැද්ද කියන එක වැදගත් වෙනවා. ඒකට අපිට අනවශ්‍ය තණ්හාවක් දුන්නාම මේ ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා ඒව වැදගත් වෙන්නේ අවබෝධය. ඒ නිසා හොඳට මෙන්න. හැබැයි ආස්වාද ස්වභාවයේ ඉන්න ගමන්ම ධර්මයේ තුල පැහැදිලි කරන ආදීනව දකින්න. ආදීනව කියන්නේ අනිත්‍ය. අනිත්‍ය කියන්නේ තමන්ගේ හිත කියන්නේ අපි මේ ඇති කරගන්නේ සංකාර ධර්මය. ඒතර මේ සංකාර වුණත් පින්නතුනේ ටික ටික වෙනස් වෙනවා. දැන් අපි පින් දහම් කරනවා. පින් දහම් කරපු සිදුවිලි ඒක කාලයත් එක්ක වෙනස් වෙනවා. අපේ අතින් අනුපාඩුවක් වුණා. පංචානන්තරය නැති අකුසල කර්ම.
ඒ අකුසල කර්ම උනත් වෙනස් වෙන්න පුළුවන්. ඒක හැබැයි අපිට හරියට කියන්න බෑ. ඒ වගේ හිතන්න මට ඊයේ තිබ්බ පහසු අද නැති වෙන්න පුළුවන්. ඒතකොට දැන් ඉන්න දැන් උදේ පින්නතුගේ උදේ මොනවා හරි ප්‍රබෝධවත් දෙන්න දෙන්නේ. දැන් ප්‍රබෝධවත් මේ ප්‍රශ්නයක් නැහැ තාමනේ. තරුණ පාඩක් වෙන්නේ අම්මලාගේ කියලා. නිලිවෝ. සුවරංගා ඉතින් නිලිවෝ. දැන් හොඳයි ප්‍රබෝධනේ. ප්‍රබෝධවත් තමයි තාමනේ. එතකොට තේරුම් ගන්න එහෙම වෙනස් වෙනවා කියන එක දකින්න. ඒක දැන් ඉන්න විදිය වෙනස් වෙනවා. ඒ රූපයත් දැන් ඔය ඇත්තටම සක්කාය දිට්ඨිය කඩනවා කියන්නේ මේක මගේ ප්‍රශ්නයක් කියලා දැනගන්නවා කියන ඔන්න ඔය ආදීනම දකින්න. දැන් ඔය මජ්ජේ කියන සූත්‍ර දේශනාවක් තියෙනවා. නාමං ඒකෝවන්තු රූපං ද්විතීයවන්තු විඥානං මජ්ජේ කල්පනා සිප්පරේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් නාමං ඒකෝවන්තු කියන සිතට සිතුවිලි එන විදිය දන්නේ නැත්නම් දැන් මම මුලින් කිව්වා සිතට සිතුවිලි එන්නේ එනවා නෙවෙයි. මුලින්ම වෙන්නේ අපේ හිතේ තියෙන සිතුවිලි ඇවිස්සෙන්නේ. ඊට පස්සේ තමයි අර යම් විතක්කෙන් තම පපංච විදිහට ඒකට අනුරූපව සිතුවිලි හටගන්න කෙලෙස් මට්ටම. ඒතකොට නාමයේ දැනගන්නවා කියන්නේ මොකක්ද? අපේ හිතට සාපේක්ෂව මේ රස මුල් කරගෙන, සුවඳ මුල් කරගෙන, ස්පර්ශයේ මුල් කරගෙන මේ ඔක්කොම මුල් කරගෙන අපිට ඇති වෙන මේ සිතුවිලි හටගන්නේ අපේ සිතට සාපේක්ෂව කියලා දැනගන්න. අන්නේ දැනගන්න එක තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. නාමස්කන්ධය දැනගන්නවා. ඕක දැනගන්නවා කියන්නේ සක්කාය දිට්ඨිය කන්දනය කරනවා. දැන් කවුරු හරි දැන් බයිනකොට මේකත් එතන අපි බණිනකොට හරි අපි වර්ණනා කරනකොට හරි තියෙන මොකක්ද? ශබ්දය. එතන බයින ශබ්දේ වුණත් වර්ණනා කරන ශබ්දේ වුණත් අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්, බලන්න පුළුවන්. බෑ. හැබැයි එහෙම වෙනකොට වෙන්නේ මොකද්ද? අර වර්ණාවල සාමකාමී ශබ්දයක් කියනකොට අපේ හිතේ අපිම ඇති කරගත්ත සිතුවිලි තමයි විශ්ේ. අනේ මට හොඳයි කිව්වා කියලා සතුටු වෙනවා. අපිම කොටපුර මේ රොටිය තමයි අපිම තමයි කන්නේ. අපිම පිළිගොඩ ගියෝ අපිම හදාගත්ත දේවල් අර බාහිර හොඳ ශබ්දයක් කරනවා අපිම සතුටු වෙනවා. අපි හැබැයි යා නිසා නෙවෙයි සතුටු වෙන්නේ. ඒ වගේම ඒ හොඳ කියන කිව්ව කෙනා වෙනස් වෙලා ඊට දවසේ මොකක් හරි නරකයි කිව්වා කියලා කිව්වම එතරම් තියෙන શબ્දය අපිට දොස් කිව්වා කියලා අහුවොත් එතරම් තියෙන શબ્දේ බැන්න කියන වචන අල්ලන්න පුළුවන්. දකින්න පුළුවන්, බලන්න පුළුවන්. එහෙනම් දැන් අපි කොහොමද කියන්නේ මට බැන්න නිසා මට කේන්ති ගියා කියලා කොහෙද ඔක තියෙන්නේ? එහෙම බැන්න නිසා කේන්ති යන එකක් නෙවෙයි තියෙන්නේ. වයින්කොට ඒ වේගකාරී શબ્දේනකොට අපේ ගැටීමට සම්බන්ධ සිතුවිලි ඇවිස්සෙන එක තමයි වෙන්නේ. දැන් සමහර අය කරමත් කේන්ති ගස්සන්න එපා කියනවා. කේන්ති ගස්සන්න එපා කියන්නේ යාගේ සිතුවිලි තමයි ඇවිස්සෙන්නේ. වෙන දෙයක් වෙන්නේ. ඒකෝ දැන් වර්ණනා කරනකොට අපි උපේක්ෂාවෙන් හිටියනම් එයා පින්නොත් අපිට දොස් කිව්වා කියලා අපි ගැටෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. මේ අපිම තමයි මේක ඇති කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඕක තමයි තේරුම. එතකොට ඔය විදියට නාමස්කන්ධය මුලින්ම ඔබ හිතනකොට වෙන්නේ එහෙම ඒ සිතුවිලි ඇවිස්සෙනකොට ඒකට වටිනාකම් දුන්නොත් මට බැන්න මට තවත් බයිනවා අතීතෙත් බැන්න හැම කියලා වටිනාකම් දුන්නොත් අන්න තව සිතුවිලි එනවා කෙලෙස්. අන්න ඔබට තමයි ප්‍රපංච කරන්නේ. එතකොට ඒක දැනගන්න. ඒක තමයි නාමය දැනගන්නවා කියන්නේ. නිකම් මේ රූප වේදනා සංඥා සංකාර කියන පිළිවෙලට පාඩම් කරන්න මේ අවබෝධ කරගන්න. අවබෝධ වෙන්නේ පොඩි දෙයක් හරි අවබෝධ කරගන්න. එතකොට රූපං ඒකවන්තෝ කියලා කියන්නේ මොකද්ද? මේ සුද්ධාෂ්ටක වලින් නිර්මාණය වෙච්ච මේ රූපස්කන්ධ මේ කලාප නිරන්තරයෙන්ම වෙනස් වෙනවා කියන අවබෝධය ඇති කරගන්න. ඒ වෙනස් වෙනවා කියන දකින්නවන කලකිරෙන්න කියන එක නෙවෙයි කියන්නේ නිබ්බිදාය. ඕලාරික සංඥාව නැති වෙනවා. කාමසුකල්ලිකාන යෝගේ අපි හිර වෙන්නේ නැහැ. අපි හිර වෙන්නේ කාම භව කාම තණ්හා භව තණ්හා වගේ දේවල් වලට යන්නේ නැහැ. විභව තණ්හා වගේ තණ්හාවක් නැති වෙන්නේ. ඒක තමයි රූපය දැනගන්නවා. ඔන්න ඔය දැනගන්න එක තමයි පින්නතුනි කියන්නේ මේ මගේ සිතුවිලි දැනගන්නවා කියන එක තමයි සක්කාය දිට්ඨි ආත්ම සංඥා මමත්වයේ නැති කරනවා කියන්නේ. ඔන්නෝම ඔය අවබෝධය ඇති වෙනකොට පින්නතුනි ඔය මට්ටමට එනකොට අපිට ඇති වෙන අවබෝධයකට කියන නාම රූප පරිච්ඡේද ඥානය. දැන් ඔය කතාව කියලා වුණාට පස්සේ අර හේතු කතාවය ඒ මොහොතේම නිවුණා. ඇයි? සසල කුසල් වඩලා තියෙන්නේ. දාරුචීරිය නිමුනේ සසල කුසල් තිබ්බ නිසා. ඒ හේමක සූත්‍රයේ දේශනාව තමයි බාහිර දාරුචීරිය දේශනා කරන්නේ.
ඒ වගේ පින්නතුනේ අපිට වුණා. මේ ධර්මයේම හෙන්න ඕනේ. අපි ජීවිතේ මොනතරම් අත්දැකීම් ලබනවද පින්නතුනේ? ඒ අත්දැකීම් තමයි පින්නතුනේ ධර්මයේ කියන්නේ. මේ ඉඳගෙන ඉන්න එක තමයි ධර්මයේ කියන්නේ. බණහන විතර නෙවෙයි. භාවනාවල විතර නෙවෙයි. අපි පාරේ තොරේ ඇවිදින එක තමයි ධර්මයේ කියන්නේ. මොකද අපි ආයතනයක ගෙදර දොර ඉන්නකොට අන්න එතකොට තමයි පින්නතුනේ අපිට හැම වෙලේම අරමුණුත් එක අපි ගැටෙන්නේ. ඒ අරමුණු අත්විඳිනකොට අපි ඇවිස්සෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පින්නතුනේ අන්නේ මොහොතේ. ඒ නිසා ධර්මයයි ජීවිතයයි දෙකක් නෙවෙයි. ඒ හැම මොහොතකම ධර්මයක් තියෙනවා. මෙතන ඉඳගෙන ඉන්න එකක් ධර්මයක්. අපෝ ආන්දර බණිද කීයද ඉවර කරයිද දන්නේ ඉඳලා ඉඳ. නේ? ඒතකොට එක අරමුණු වෙන්න බෑ. හැබැයි එහෙම අරමුණු වෙන්නේ නැතුව මේ දේශනාවත් එක්ක අපිට පුළුවන් නම් මානසිකාර ප්‍රත්‍යයෙන් යුක්තව ශ්‍රවණය කරන්න. අන්න ඒක තමයි මේක තමයි මේ මොහොතේ ධර්මය ආවගේ. මේ මොහොතේ හරියට අපි මනසත් එක්ක මේ දේශනාව ඒකාත්මික කරනවා කියන්නේ. ඒ නිසා පින්නතේ ඔන්න ඔය විදියට ඔය නාම රූප දැනගන්න එක තමයි මේ සක්කාය දිට්ඨිය ඛණ්ඩනය කරනවා කියන්නේ. ඒක තමයි සෝතාපන්න වෙනවා. සෝතාපන්න කියලා කියන වෙන දෙයක් නෙමෙයි. ඕක දැනගන්නවා නම් ඔය ටික දැනගන්නවා නම් එයාට අඩුපාඩුකම් වෙනවා අඩුයි. අඩු වුණත් වෙන්නේ 100% ගන්න. ඒ නිසා තමයි එයා අවිනිපාතයි කියන්නේ. එයා අපාගත වෙන්න යාති ඊට පස්සේ අකුසල ධර්මයන් වෙන්නේ. එයා අනවශ්‍ය දේවල් ගන්න නැහැ. අනවශ්‍ය දේවල් එක හැප්පෙන්නේ නැහැ, ඇලෙන්නේ, මුලාවටපත් වන්නේ. ඒකෝර එයාට ප්‍රශ්නයක් නැහැ නේද? නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්සකා. මේ බාහිර ශබ්දවලවත් වස්තුන් වලවත් මේ බාහිර ලෝකේ නෙවෙයි තියෙන්නේ. මේ අපේ හිතේ තියෙන පිට. බාහිර දේවල් එක්තරා හේතුවක් තමයි. මේ අපිට තියෙන භෞතික සම්පත් පහසුවක්. හැබැයි ඒ තුල සතුට කියන ඒවා හැම දිගට පවතින්නේ. ඒකට හේතුව තමයි ඒ අපේ හිතට සාපේක්ෂව තමයි ඒ දේවල් ඒ සිතේ සිතුවිලි වලට අනුරූපව තමයි අපිට වෙනුනේ ඒ දේවල් එක්ක සතුට ඇති කර ගන්න දුක පවත්වා ගන්නද කියන සංකල්ප ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ සක්කාය දිට්ඨිය කියන එක කියන අවබෝධය අපි ඇති කර ගන්නවා කියන්නේ මොකද? එයාට නාම රූප පරිච්ඡේදය මේක අවබෝධ කරගන්නවා මෙන්න මේ විදිහට. ඒතකොට එහෙම අවබෝධ කරගන්නවා කියන පේන පින් රූපමා රූපම්, වේදනා රූප රූපම, තමරීති රූපමාසඤ්ඤ, සංඛාර කද රූපම මේක කියන්නේ මොකද්ද? මේ කියන්නේ මෙන්න මේ අපේ ප්‍රශ්නේ කියන එක තමයි කියන්නේ. ඒතකොට මේ ප්‍රශ්නේ එයාට තේරෙන්න පටන්. දැන් මිනතුන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසා මේ මොහොතේ තමන්ගේ හිතට එන අරමුණු එනකොට ඒවට ගැටෙනවා නම් ගැලෙනවා නම් මුලාවටපත් වෙනවා නම් මේක මගේ ප්‍රශ්නයක්. නැවත නැවත මේවට කෙලෙස් වටිනාකම් අනුනිමිති දෙන්න හොඳ නැහැ කියලා ඒ මොහොතේම මානසිකාර ප්‍රත්‍යයෙන් ඉන්න ඕනේ. මානසිකාරයෙන් යුක්තව ඉන්න ඕනේ. ඒ මොහොතේ අන්න ඒකට තමයි කියන්නේ ප්‍රභාස්වර සිත දකින්න. දැන් පබස්සර මිදම් වික්කේ චිත්තං පංචකෝ ආගන්තුකේ උපක්ලේශේ උපක්ලිට්ඨං කියලා කියන්නේ ඉපදුනකොටම හිත ප්‍රභාස්වරයි කියන එක නෙවෙයි. දැන් අපි අහලා තියෙන ඉපදෙනකොටම හිත ප්‍රභාස්වරයි. එහෙනම් දරුවා අඬන්නේ. දරුවා අඬන්න තියෙන්න ඕනේ නේ. දැන්පත් ඒ දරුවා අඬන්නේ පින්නතුනි සංසාරයෙන් ගෙනාවු ඒ ඒකනොම සිතුවිලි තියෙන නිසා. දැන් සමහර දරුවෝ හවන්නේ නැද්ද? දීපොත් වලින් කවුරු ගන්න නැද්ද? ඒතකොට ඒක මේ ඒ සතර සසරින් ගේන ස්වභාවය තියෙනවා හිතේ පරිසම්පාද විඥානයත්. එයාගේ අපේ වගේ ශරීරේ වර්ධනය නැති නිසා එයාට ගැළපෙන විදිහට තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඒ වගේම ගොඩක් දේවල් දැන් මේ එයා ඉපදුනාට පස්සේ තමයි අත්දැකලා තින්දා එහෙම අඩුවක් තියෙනවා. හැබැයි එයාට පිටුලි සසර දේවල් තියෙනවා. ඒන ඒ භව සංකාර තියෙනවා. ඒකට අනුරූපව තමයි එයා හැසිරෙන්නේ. hina වෙනවා, අඬනවා, කතා කරනවා. ඒතකොට ඒක තමයි සම. එතකොට අපි මෙතන කියන්නේ මොකද්ද? ප්‍රභාස්වර සිත් කියන්නේ ඉපදෙනකොට හිත නෙවෙයි. මේ ඉපදෙනකොට මොළේ හිත ප්‍රභාස්වරයි කියන්නේ නෙවෙයි. ප්‍රභාස්වරයි සිත කියන්නේ මේ මොහොතේ හිත. මේ මොහොතේ අරමුණක් එනකොට ඒ අරමුණ අස්සාද ආදීනව නිස්සන්න හැටියට දකින්නේ. ඒ දකින්නකොට තමයි එයාට තේරෙන්නේ මේක මගේ මම ඇති කරගත්ත සිතුවිලි රටාවන් වලට අනුව තමයි මට රස දැනෙන එක මේ ඔක්කොම ඉන්ද්‍රියයන් වලට ඇති වෙන සිතුවිලි ඇති වෙන්නේ කියන අවබෝධය තියෙන අවබෝධය ඇතිවීම තමයි සක්කාය දිට්ඨිය ඛණ්ඩනය කරනවා කියන්නේ. සක්කාය දිට්ඨිය ඛණ්ඩනය කරනවා කියලා දැනගන්නකොට දැන් තමන්ට සක්කාය දිට්ඨිය නැහැ. තමන් සෝතාපන්න වෙලා කියලා කොහොමද දැනගන්නේ? එයා තින් අඩුපාඩුකම් සිද්ධ වෙන්නේ නැහැ. 100% ගණනයි වෙන්නේ. එයාට
මේ හොඳ සපවත් ජීවිතයක් ගත කරන්න සිතුවිලි තියෙනවා. ඒ වගේම හරියට කේන්ති යනවා. කේන්ති යනවා. හැබැයි කේන්තිය මුල් කරගෙන කර්ම ගත කරන්නේ. Taman මේ හොඳ ජීවිතයක් ගත කරනවා. හැබැයි ඒවා මුල් කරගෙන මේ කර්ම ගත බවට ඒවාපත් කරගන්න. එයා දැන් බලන්න අපි කියන්නේ අවංක මිනිස්සු, හොඳ මිනිස්සු, ගුණයහපත් මිනිස්සු කියලා කියන්නේ එහෙම අයට තමයි අපි වචන කියන්නේ. සවැත් නෝර කෝටි 7ක් කියලා දෙනවා කෝටි 5ක්ම. මගපලලාභී කියන්නේ බුදුහාමුදුරු ගිහින් කිව්වේ නැහැ මේ ඔක්කොම මෙයා මගපල. ඔයා මගපලගේ. සාමකාමී ගුණයහපත්. ඉමේජ සුවද්ද සම්මා විහෙරේ අසුඤ්ඤෝ ලෝකාරාන්තියස. මේ ධර්ම විනය හරියට යම්කිසි කෙනෙක් පුරුදු කරනවා මේ ලෝකේ මගපලලාභී ඉස්සෙන් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අද වුණත් ඉන්න අපි ලංකාවුණත් ඉන්න පුළුවන් මෙතන වුණත් ඉන්න. ගෙවල් දොරවල් තියෙන පවුල් ඉන්න පුළුවන්. ඒ සමහර මාවත් තියෙනවා මාවත් වල ඉන්න පුළුවන්. සමහර මාවත් තියෙන බෝඩ් එකේ විතර සමගි මාව දෙකේම ඔක්කොම වෙන කොට ගන්න. එකමතු මාව දෙකේම එකමතු කොහොමද? ඒතකොට එක එක විදියට එහෙම තැන් වල ඉන්න පුළුවන්. ඒ නිසා සෝතාපන්න වුණා කියලා දැනගන්න යා අවංකයි අඩුපාඩුකම් වෙන්නේ. හැබැයි කේන්තිය වගේ නේද? කේන්තිය මුල් කරගෙන කේන්තිය ඇදගෙන යන්නේ. ඒ වගේ. ඉතින් ඒ නිසා පින්නතුනේ මෙන්න මේ ස්වභාවයේ ඒක Tamanට තියෙනවා කියලා දැනගන්න නාම රූප පරිච්ඡේද ගන්න. මේක තව පිළිවෙල විශ්ලේෂණය කරනවා. ඒකත් එක්ක යාට උද්‍යවයේ ඥානය ඇති. Tamanගේ හිත වෙනස් වෙනවා විතර නෙමෙයි මේ ඔක්කොගේම මිනිස්යාගේ සත්‍යයන්ගේ හිතවිලි වෙනස් වෙනවා. දැන් ඉන්න කෙනා නෙවෙයි ඊළඟට එන්නේ. දැන් හොඳ කියන කෙනා ඊළඟට දොස් කියන්න පුළුවන් කියලා. ඒකේ අවබෝධ කරගන්න. ඒකට ගැටෙන්නේ නැහැ. අපිට මුණ ගැහිලා ඉන්නවා කියන්නේ මේ ජීවිතේ මගේ නමින් මම ඇති කරගත්තට පෙර භවයන් වල සංසිද්ධියක් කියලා තේරුම් ගන්න. අන්න එහෙම දෙන සචිත්ත පරිආදාය පරිචිත්ත පරිය. ඒකත් එක්ක යාට ඇති වෙන මංගාන මංග දර්ශන ඥාන. ඒ කියන්නේ මේ වහායි බින්දෙන ස්වභාවයේ දෙන අවබෝධය. ඒකත් එක්ක යාට සංකාරූපිකා ඥානය ඇති. අපිට ඇති වෙන මේ සමාන දේවල් අරමුණු ඇති වෙනකොට අපිට ඒකට ඇති වෙන මධ්‍යස්ථ ස්වභාවය. උපේක්ෂාවක් ඇති වෙනවා. ඇලෙන්නේ දෙගෙන්නේ. ඒ මොහොතේ ප්‍රතිචාර දක්වන එක. නික්ලේශිත මයන් මහසලයි ඒ මොහොතේ විතරයි ප්‍රතිචාර. ඊට පස්සේ කෙලෙස් වටිනාකම් ගන්නෙ නැහැ. කොච්චර රස දානයක් පූජා කරත් ඒ මොහොතේ රස දැනෙන ඊට පස්සේ මුකුත් මතක නැහැ. ඒ වගේ ස්වභාවයක්. ඒ නිසා අපිට මේ සංකාරූපේක්ෂා ඥානය ඊට පස්සේ එයාට ඇතිවෙන පිටතේ බංගාන බංග දර්ශනය වේගයෙන් විදි යන ස්වභාවය. අවසානයේ යන මුංචිත කම්මිතා ඥානය කියලා ඥානයක් ඇතිවෙනවා. මේ නාම රූප කියන්නේ මොනතරම් විදෙනවද? ඒතර මේවා මොනතරම් මේ සසර මං අත්විඳිනවද කියලා එයාට සසරට කලකිරීමක් ඇතිවෙනවා. මේ ජීවිතේට කලකිරීමක් නෙවෙයි. ජීවිතය ගැන කලකිරලා ඉන්නවනේ ඒකට කියන අත්ති කියලා මතාරියෝ. අර මම මුලින් කිව්වා වගේ නාන්නේ ඒ වගේ අත්ති කියලා මතාරියෝ. අඳුමක් පදින්නේ අත්ති කියලා මතාරියෝ. හැබැයි වෙනතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුංචිත කම්මිතා ඥානය ගැන සසරට බය වෙනගෙන සසරට බය වෙනගෙන මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? මේ මොහොතේ යම් කිසි කෙනෙක් අයෝනිස මනසිකාරයෙන් ඉන්නකොට තමයි ඇතුලේ තියෙන සිතිවිලි වලට සාපේක්ෂව නැවත කෙලෙස් සිතිවිලි ඇති කරගන්නේ. ඒ කෙලෙස් සිතිවිලි මේ මොහොතේ ඇති වෙන එක තමයි චතුරාර්ය සත්‍ය තුල දේශනා කරන දුක්ඛාරිය සත්‍ය කියන්නේ. සංකිට්ඨේන පටිඋපාදානස්කන්ධා දුක්ඛ. කෙලෙස් මේ මොහොතේ ඇති වෙන එක තමයි දුක කියන්නේ. උපාදායතු අස්මීති නො අනුපාදාය. මේ මොහොතේ කෙලෙස් ඇති වෙනවා නම් ඒකට වටිනාකමක් දෙනවා නම් තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. උපාදානය තමයි ඒ කියන්නේ අපිට පින්නතරි මොන කෙලෙසයක් ආවත් ඒකට වටිනාකම ඇති වෙනවා. හැබැයි සිතුවිල්ල කෙලෙස් සිතුවිල්ල කාප්පා මේක මේ මගේ ඇතුලේ සිතුවිලි නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා දකිනවා නම් ඒ මොහොතේ මේක අයින් වෙනවා. සිතට සිතුවිලි ආවන පස්සේ අයින් වෙන්න කම. ඒ අයින් කිරීම තමයි මේ මොහොතේ අපි කරන්නේ. හැබැයි දැන් අපිට තියෙන සිතුවිලි ඇති නොවන විදිහට අපි කටයුතු කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිළිතුරේ මෙන්න මේ විදිහට අපි මේක හරියට තේරුම් ගන්න. අර ඒ සසරට කලකිනවා කියන්නේ මේ මොහොතේ කෙලෙස් සිතුවිලි ඇති වෙන එක තමයි දුක කියලා යාට තේරෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය මේ දුක කියන එක මේ මොහොතේ ඇති වෙන එක තමයි පටිච්ච සමුප්පාදයේ අංග 12කින් විස්තර කරන්නේ. ඒක තමයි තවදුරටත් සූවිසි ප ဋ ාණ දේශනා තුළ දේශනා කරන්නේ. ඒ ඔක්කොම පිළිතුරු මේ මොහොතේ ඇති වෙන මේ ප්‍රභාස්වර සිත තේරුම් ගන්න නැතිකම කියන එක තමයි ඒක තේරුලින් දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා පිළිතුරු මෙන්න මේ කාරණා තේරුම් කරා අර හේමක තරුණයාට
පැහැදිලි කරාට පස්සේ ඒ තරුණයා සසර කුසල් තිබෙන නිසා ඒ මොහොතේම නිකුණා වගේ අපිට මනුස්ස ජීවිතය ලබන්න බොහෝ කුසල් වඩලා තියෙනවා. අපිටත් ඒ අවබෝධයේ පිරිසට හේතු වෙන කුසල් දෙන්න පුළුවන්. ඒ නිසා Taman හැම මොහොතකම මේ ජීවිතයේ ධර්මය දෙකක් කරන්න බෑ. හැම මොහොතක්ම ධර්මයක් හැටියට පුරුදු කරගෙන උපත් ස්ථානයේ දකින්න අර ගැටලුවක් හරි අපිට අරමුණු වෙනකොට මේ මගේ හිතට සාපේක්ෂව අරමුණු වෙන්නේ කියලා නැවත කෙලෙස් වටිනාකම නැති නොවන ඉදිරියට හදාගන්න. අන්න එතකොට තමයි එයා සෝතාපන්න වෙනවා කියන්නේ. සෝතාපන්න වුණ ශ්‍රාවකයන් කෙනෙක් වෙන අනිකුත් සංයෝජන මේ සක්කාය මේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ප්‍රහීන වෙනවනේ ඒකත් අනිකුත් සංයෝජන කාම රාග පටිඝාරු රාග මේ වගේ කිසිම දෙයක් හිතන්න එපාකවා. එයා මේ මොහොතේ නිවන් දකින්න අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් භව හතක් ඇතුලේ තියෙනවා. ඒ අවබෝධය ඇති කරගන්න පුළුවන්. ඒ අවබෝධඥානෙ කොයි මොහොතේ හරි ඇති වෙනවා. ඒ සදා මේ හේමක සූත්‍ර දේශනාව හැම දිනාට මේ කාන්තෝදේ පාරමිතාවක් බවට පත් වේවා කියලා සාර්ථකව ප්‍රාර්ථනා කරගන්න. අතියන්තනේ එතකොට අද දවසේ මේ උතුම් සදාන් දේශනාවේ සුපින්වත් දායකත්වයන් ප්‍රභා වික්‍රමසිංහ මහත්මනිය එතුමිය ආරම්භ කරනවා අපවත් විවදාන දෙතුන කොට්ටේ ශ්‍රී දේවානන්ද නායක පාරම මහන්සියට පින් අනුමෝදන් කරන්න. පරලොවසප සැමියාට මියගිය ඥාතීන් අතුරු හැම දෙනාට පින් අනුමෝදන් කරන්න. විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා අතුරු සියලුම දෙනාට ඒ වගේම වික්‍රමසිංහ මහත්මනිය අතුරු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවේ දායකත්ව සුලබන මහිත් පනාගොඩ මහත්මයා ආරම්භ කරනවා. අපවත් මේ පිම්බීමේ වැඩ සිටින මිනිත් ආනේ නන්ද නායක ස්වාමීන් වහන්සේ මේ පන්සලේ වැඩේ නායක ආමරණ වහන්සේට සියලුම ස්වාමීන් වහන්සේලාට පනාගොඩ පවුලේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන මහිත් පනාගොඩ මහත්යාගේ අධ්‍යාපන කටයුතු දියුණු වී සියලුම රාප්‍රපද්දන දූරිය බුදු වේවා කියන ප්‍රාර්ථනාව සිහිපත් කරනවා. ඒ වගේම මේ දේශනාවේ දායකත්ව සුලබන අංජලි කුරේ මහත්මනි ආරම්භ කරනවා. මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලා දේශිකාන වහන්සේලා ඒ වගේම අංජලි කුරේ මහත්මිය අතුරු පවුලේ දරුවන් අතුරු හැම දෙනාම ආශිර්වාද ප්‍රාර්ථනා කරන හැම දෙනාටම ධර්ම අවබෝධ නැති වේවා කියන ප්‍රාර්ථනාව සිහිපත් කරනවා. කල්පනා කරගන්න රැස් කරගන්න දෙන මේ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් ඒ නම් සඳහන් කරමින් ඒ සිහිපත් කර දිවංගත වන්ටේ දෙන මේ පවුල සියලු ඥාතිතාසි ඔබ නමින් මේ සියලු ඥාතිතාසි සෑම දිනාටම අපි මේ පින් අනුමෝදන් කරුවේ හැම දිනාගේ භවගාමී ජීවිතය සුවපත් වේවා අවබෝධ ඥානෙ මේ සියලු කුසල හේතුව හැම මොහොතකම ජීවිත අවබෝධය ධර්ම අවබෝධයත් මේ මොහොත තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් සැනසීමට මේ සදාම් දේශනාවත් ඒකාන්තයෙන් පාරමිතාවක්ම බවට පත් වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරන්න. ආකාසංඛාච බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු දේශනා චිරං රක්ඛන්තු ත්වං සදා. දැන් පිළිගන්න වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපච පිළිකරගෙන වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ විච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිච්ඡ හොඳයි ආශාවක් දේශනාව කරන්නේ කවදද සුනේ ප්‍රාදේවී ජාතන්තර වගමත තානාදී කාටි දර්ශනපති කොච්චපාද කුසලාමි ඡන්දික ස්වාමීන් වහන්සේ නාමදේවා හතරේ සිරුදිගරාජේ දාර්ශනිකයන් මෙලොවි සෝපන් භාවයේ සම්සේවා පාරවත්මක නාසාසන දෙකේ කිරීමේ ශක්තිය බලයෙන් චන්දිකවා වෙන සාමය. හොඳයි මේකනේ අය කාලක බෝධි පූජාවක් කරනවා. ඒ සියලු දානමක් ගෞරව ආරාධනා කරන ඒ සම්පන්නලා දැන් මේක අනේ කාලෙක සියල්ල දැක්මේ සඳහා සූදානම්ව බව. ඒ ආශිර්වාදය ලබා ගන්න කියන ආශිර්වාදය ඉපස්ම මේ සාමයේ බෝධි පූජා අවස්ථාවකට
සිල් පවාරණය කිරීම